ආයුබෝවන් වෙනද වගේම සුවිශේෂී වීඩියෝ එකක් අරගෙන CY channel නාලිකාව තුළින් අපි වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලොන්ගේ අසලටම ආවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වන විටත් තීරණාත්මක තත්ත්වයක පසු වෙන යුද්ධයක් ගැන. ඉතින් ඊරාන ඊශ්‍රායල යුද්ධය කියන්නේ අපි කවුරුත් මේ වන විට දන්න හඳුනන යුද්ධයක්. ඉතින් මේ යුද්ධෙදී ඊශ්‍රායලය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ වගේම තමයි ඉරානය මොකද්ද කියන්නේ? ඉතින් මේ සියල්ලම පහේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී ඉරානය සහ ඊශ්‍රායලය සතුව තිබෙන යුද ශක්තිය පිළිබඳවත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳී සිටින්න මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. ඉතින් මේ අවස්ථාවේදී ඊශ්‍රායලය පවසන්නේ තමන්ට අවශ්‍ය වන්නේ ඉරානය න්‍යෂ්ටිකාවි සෑදීම වළක්වන්නයි. ඉතින් මේ දෙයට ඊශ්‍රායලය මොනවද ගත්ත පියවර? අපි දැන් ඒක ගැන කතා කරමු. ඉතින් මේ දෙයට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් හැමෝම දන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඉරානයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනකොට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන්න ඉරානයට ගෑස් නිපදවන කර්මාන්තශාලාවලට වගේම න්‍යෂ්ටික බලාගාරවලට. ඉතින් ඒක තමයි අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය මේ ක්‍රියාවට. ඉතින් ඉරානයත් පසුබට වෙන්නේ නැතුවම ඊශ්‍රායලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඉතින් ඒක නිසා ටෙල් අවීව් නගරය වගේම ටෙහරාන් නගරයද දැනටමත් බොහෝ අලාභ හානි වලට ලක් වෙලා අවසන්. ඉතින් දැන් අපි කතා කරමු මේ යුද්ධය නිසා ඇති වෙන්න පුළුවන් ආර්ථික අර්බුද ගැන. ඉතින් මේ ඊශ්‍රායල ඉරාන යුද්ධයේ හේතුවෙන් හටගන්න පුළුවන් එක් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි ලෝක තෙල් මිල හැල යාම. මොකද ඉරානය කියන්නේ ලෝකයටම තෙල් බෙදන රටක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඉරානය වගේම ඊශ්‍රායලය කියන්නේ නව නිපැයුම් හොයාගන්න රටවල් දෙකක්. ඉතින් ඒකෙනුත් ලෝකයට පාඩුවක් අත්වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔය කියන කාරණා දෙක ලෝකයට බලපානවා. ඉතින් අපි ඊශ්‍රායලය සහ ඉරානය සතුව තියෙන යුද ශක්තිය සංසන්දනය කරොත් ඊශ්‍රායලය මුළු ලෝකෙම යුද ශක්තිය අතින් 15 වෙන තැන රැඳී සිටිනවා. ඒ වගේම තමයි ඉරානය රැඳී සිටින්නේ 16 වන තැන යුද ශක්තිය අතින්. ඉතින් මම මේ ගැන වීඩියෝ එකක් කලින් ඔයාලට ගෙන ආවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ මගේ නාලිකාවට ගිහිල්ලා නරඹන්න පුළුවන්. ඉතින් අපි ආයෙත් එමු වීඩියෝ එකට. ඉතින් ඉරානය සතුව විශාල සෙබළුන් පිරිසක් ඉන්නවා. ඒක ඒගොල්ලන්ට ජයග්‍රහණය කරා යන්නට විශාල උදව්වක් වෙනවා. ඉතින් ඊට සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ සෙබළුන් පිරිසක් තමයි ඊශ්‍රායලය සතුව ඉන්නේ. ඉතින් රටවල් දෙකේ ජනගහනය අනුව තමයි ඒක අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර දත්ත වලින් ඒ කියන්නේ අවියායුධ යානා වගේ දත්ත වලින් රටවල් දෙකම සමසේ ඉදිරියෙන් ඉන්නවා කියලා අපිට ගන්න පුළුවන්. මේ යුද්ධය තුන්වන ලෝක යුද්ධය කරා ගමන් කඩිඩ තියෙයිද? ඒක වෙන්න පුළුවන් එකම එක රටක් නිසා. ඒ තමයි ඇමරිකාව. මේ යුද්ධයට ඇමරිකාව මැදිහත් වුණොත් මේකට රුසියාව සහ චීනයද මැදිහත් වෙනවා. ඒ රුසියාව සහ චීනය මැදිහත් වුණොත් යුරෝපයම මැදිහත් වෙනවා. ඒ වගේ මුළු ලෝකයක්ම මැදිහත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ යුද්ධය යථා තත්ත්වයකට පත් වෙලා ලෝකයටම සාමය උදා වෙන්න කියලා. එහෙනම් මේ වගේ සුවිශේෂී වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනින්ම ඔයාලා ළඟටම එනවා. එහෙනම් මගේ channel එක මතක ඇතුව subscribe කරලා bell icon එක click කරන ගමන් මේ වීඩියෝ එකෙන් ඔයා මොනවද ගත්තේ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම්
ජය වේවා.